Yo guys, welcome to Nonjal Bua YouTube channel. ඉතින් guys මං YouTube channel එකෙන් කමෙන්ට් පෝස්ට් එකක් දැම්මා. මගෙන් ප්‍රශ්න තියෙනවා නම් අහන්න කියලා. ඉතින් ගොඩක් දෙනෙක් ප්‍රශ්න අහලා තිබ්බා. ඉතින් මං ඒ හැම ප්‍රශ්නයකටම අද උත්තර දෙන්න තමයි හදන්නේ. ඉතින් සහෝදරයෙක් අහලා දිනවා මෙහෙම ඇයි YouTube කරන්න හිතුවේ? ඒක මචං ඒ කාලේ නම් මගේ තිබ්බ හීනයක්. ඊට පස්සේ මම YouTube channel එකක් හැදුවා. දැන් YouTube channel එක හදලා අවුරුදු 4කට වැඩි. තාමත් ඉතින් කරගෙන යනවා. ඔයාගේ වයස මගේ වයස ඇවිල්ලා දැන් 27යි. ඔයාගේ නම මගේ ඇත්ත නම රසික දුලංජන. සෝෂල් මීඩියා වලින් සල්ලි හොයනවද? ඇත්ත වශයෙන් කිව්වොත් තාම YouTube එකෙන් සල්ලි හොයන්නේ නැහැ. තාම YouTube channel එකේ මොනිටයිසේෂන් ඔන් වෙලා නැහැ වගේ. ඔයා මේ තත්ත්වයට එන්න කාපු කට්ට කෙටියෙන් කියන්න කියලා කමෙන්ට් එකක් දාන්න. මොකද්ද මං ආවුතත් මං තාම තත්ත්වයට ඇවිල්ලා නැහැ. නෝන්ජල් බුවා කියන නම දැමීමට හේතුව ගම වයස ඕලෙවල් රිසර්ට් ගිය පාසල් YT කරගෙන යාමට සපෝට් කරන යාළුවෝ මතක් කරන්න කියලා කමෙන්ට් එකක් දාලා දෙනවා. නෝන්ජල් බුවා කියන නම දාන්න හේතුව තමයි මචං මම YT එකේ හැමදැනම සර්ච් කරලා බැලුවා මේ නමින් කට්ටිය ඉන්නවද කියලා. ගොඩක් නම් සර්ච් කරලා බැලුවා. හැම නමින් වගේ කට්ටිය ඉන්නවා. ඒ නිසා මේ නම දැම්ම මේ නමින් කවුරුත් හිටියේ නෑ මේ නම සර්ච් කරාම. ඊට පස්සේ මම නෝන්ජල් බුවා කියලා නම දාගත්තා. ඉතින් ගයිස් මං ඉන්නේ දුල පිටියේ වයස ඇවිල්ලා 27යි මම කලින් කිව්වා O level resort ගිය පාසල නේද මම ගියේ මුණුමුල්ල මහාවිද්‍යාලයට මේ මොකද්ද මං O level කියන්නේ ඉස්කෝලේ එකේ ගියේ හැබැයි වැස්සකට විතරයි ඇත්ත වශයෙන් කිව්වොත් මචල්ලා මට YT කරන්න ගොඩක් යාළුවෝ ඉන්නවා නම් වශයෙන් කියන්න බෑ මොකද නම් වශයෙන් කිව්වොත් මං එක එකාගේ නම් කිව්වේ නෑ කියලා උන් තරහ වෙනවා ඒ නිසා මං නම් වශයෙන් කියන්නේ ගොඩක් කට්ටිය ඉන්නවා YT කරන්න සපෝට් කරනවා ගැම්මක් තමයි ඉතින් සෙට් එක ඔක්කොම මතක් කරවන්නේ තව ප්‍රශ්නයක් අහලා තියෙනවා වැස්සදාට කරන්න කැමති දේවල් 10ක්. වැස්සදාට කරන්න කැමති දේවල් 10ක් නේද? කනවා, බොනවා, නිදියනවා, කනවා. ඉතින් ආයෙ නිදා ගන්නවා, ආයෙ කනවා, ආයෙ බොනවා, ඊට පස්සේ ආයෙ ලැට් එකට යනවා, ගේම් ගහනවා. ඔය ටික තමයි මචං. අපි එනං යමු ඊළඟ ප්‍රශ්නයට. එක ප්‍රශ්නයක් නෙවෙයි ප්‍රශ්න ගොඩක් දාලා තියෙනවා. නම් මොකද්ද කියලා අහලා තියෙනවා. නම මම කිව්වා වලට. ගම් මොකද්ද කියලා අහනවා. ගමත් කිව්වා, වයසත් කිව්වා. YouTube එකට නෝන්ජල් පුවා කියලා දාන්න හිතුවේ ඇයි කියලා දානවා. ඒකත් මං කිව්ව හේතුව කෙල්ලෙක් ඉන්නවද කියලා අහලා තියෙනවා. අන්නේ පට්ටම් කවුරුත් ඇහුවේ නැහැ. ඇත්ත වශයෙන් කිව්වොත් දැනට කෙල්ලෙක් නැහැ මට. ආසම හොරර් ගේම් එක මොකක්ද? දැන් මං ආස හොරර් ගේම් එක තමයි මැඩිසන්. කියන්නේ ආසම එක සහ ආසම නැති එක. ආසම ෂූටින් ගේම් එක මොකක්ද? IGI. යන්න කැමතිද? බීච්. ජොබ් එක මොකක්ද? ඇත්ත වශයෙන් කිව්වොත් මම ෂොප් එක තමයි වැඩ කරන්නේ. මේ වීඩියෝ එක කරද්දි වෙලාව කීයද? වෙලාව ඇවිල්ලා දැන් 3:50යි. ඔයා ආස කෙල්ලෙක් ඉන්නවද? තාම නම් කෙල්ලෙක් නැහැ. ආස කෙල්ලෙක්වත් නැහැ. හොඳම යාළුවා කවුද? ඇත්ත වශයෙන් කිව්වොත් මට හොඳම යාළුවෙක් නැහැ. හැමෝම යාළුවෝ හොඳම යාළුවෝ. හොඳම යාළුවාගේ වයස කීයද? හොඳම යාළුවා බැඳලාද? ඇත්ත වශයෙන් කිව්වොත් උන් බැඳපුණුත් ඉන්නවා, බැඳපු නැතිවුණුත් ඉන්නවා. ඔයා ආසම පණී ගේම් එක මොකද්ද? සහෝදර සහෝදරියෝ ඉන්නවා නම් වයස කීයද? ආසම ගේම් එක පනී ගේම් එක රෙපෝ තමා රෙපෝ දැන්ට ගහන් යනවා හැමංගස් ගැව්වා ඒකත් ඉතින් පනී තමයි ඉතින් යාළුවොත් එක ගහද්දි ගැම්මත් තමයි සහෝදර සහෝදරයෝ ඉන්න ඉතින් අයියා කෙනෙක් ඉන්නවා YouTube වැඩ හොඳට කරගෙන යමු ෆුල් සබ් එක දෙනවා ඒ වගේම ආර්වියක් ඕනේ කෙසල් ගෙඩියක් අරගෙන ඒකට බටර් දාලා කන්න ඕනේ good luck අපි ගියා කියලා ඒ නංගි කමෙන්ට් එකක් දාන්න ස්තුතියි අනිවාර්යෙන් ඔයාගේ රිප්ලයි එකක් මම දෙන්නම් TikTok එකෙන් හොඳයි එන යාළුවනේ ඊළඟ ප්‍රශ්න ඒකෙත් ප්‍රශ්න ගොඩක් අහලා තියෙනවා නේම් එක ඇවිල්ලා මම කිව්වා ඇත්තම කිව්වා අනාගත බලාපොරොත්තු තමයි මගේ අනාගත බලාපොරොත්තු විඥාඥයෙක් වෙන එක විඥාඥයෙක් වෙන එක මොකද්ද මම හරි වචනේ විඥාඥයෙක් නේද ස්ටෝරි ගේම්ස් නැතුව සිමියුලේටර් ගේම් ගහන්න ආස නැද්ද කියලා අහලා තියෙනවා ගහන්න ආසාවක් තියෙනවා හැබැයි බයයි ජොබ් එක මොකක්ද ඒකත් මං කිව්වා කෙල්ලෝ කීයක් ඉඳලා තියෙනවද කියලා අහලා තියෙනවා ඇත්ත වශයෙන් කිව්වොත් දැන් නම් කෙල්ලෝ හිසේ කෙස් ගන්නට ඉඳලා තියෙනවා මම හිසේ කෙස් ගන්න හිත ගිය කෙල්ලෙක් ඉන්නවද නැහැ මචං දැනට කෙල්ලෝ නැහැ කෙල්ලෝ එපා වෙලා අනිවාර්යෙන් ඕනේ උත්තර ජය වේවා හරි උත්තරත් දුන්නා මචං ආයක ප්‍රශ්නයක් නෙවෙයි සෝරි ගේමින් නායක අහලා තියෙනවා TikTok නායකව සෙට් වුණ විදිය කියන්නොක් කියලා. ඔය TikTok නායක කියන ඩයල් එක මචං සෙට් වුණේ මට TikTok එකෙන් නෙමෙයි ඒ කාලේ. Facebook එකෙන්. දැන් පොරව මං අඳුරන්නේ මචං අවුරුදු 7කට 8කට කලින් ඉඳන්. ඒ කාලේ TikTok තිබුණා TikTok ප්‍රසිද්ධ නැහැ. TikTok නිකන් ඇප් එක ආව කාලේ වගේ. ඉතින් කොහොම හරි
දැල්ලකෝ මගේ දැල්ලකමයි පේස්බුක් ලිස්ට හිටියරද කොහමරි එහෙම තමා සෙට්ටුනේ මේ බෑල්ලක ටික්ටොක් නෑනක රෑල්ලගත් ඒකාලේ චැන්ලක් කරා දැන්තින චෑල්ලකනම ටික්ටොන් නායනක ගේමින් නානක චැනල්ලක නෙමේ කාලි කරේ පොරත් තිස්රන්න මට නම්මතකනෑ මක ජැල්ලක් කර ඉතිං මාත් ඒ කාලේ යුඩුබ්ලඩාව කාලේ මාත් චැල්ලක් කර මේ චැල්ලකනේ මගෙත් තිබ ඉතින් කෝමරි පේස්බුක්කෙන් සිටලා මොක්හරි මං ඌව සප්‍රයිප් කරා ඉට පස්ස ඌ මාව සප්‍රයිප් කර ඔය වගේ සිීන්නකින් තම ඌ මට සෙට්ටුනේ හරිද පොරත් ඒ කාලේ ජෝක් විඩියෝ යම තම දැම මාත් ඒ කාලේ වගේ එක කාදල් විදිේ ගොන් අතල් දැම්ම ඉතින් ඔන්න විදි තම ටික්ටොක් නෑනක සෙට ඉතින් අද වෙනකොට ටික්ටොක් නෑනකම අඳුරනවා මගේ යාලුවෙක් මගේ හොඳම යාලුවෙක් කුපිරියාලුවෙක් තමයි ටික්ටොක් නෑන කියන්න ඇත්ත හදවතේ තමයි හවදාවත් ගැම්මත්තවා එන ඔන්න ඕතම ස්තෝරිය වුණේ ගායිස් මේලා වැස්සක් වෙනවා මේ වැස්සතම මේ විඩිය කරන්න තුටික තා පන්නක් කාල් තිනවා කාලද කියලා හල්තින එක පන්න මේ ගොඩක් හල පන්න හල්දින දහදුනක් කාල්ද ඇත්ත වසයකොද කාලඉන්නවා කෙල්ලෙන් නැතිකට තරහත් නෑ මචන් කිසිම තරන්න ඇත්තන කිව බං දැන් කරන ජොබ්ය මත මංකව ශොප්ය කට ගන්නක මාසික ආදායමකෙද 35,000 තාවන් ගන්න මගේ යහළුවන් මිත්‍රන්ගේ නම්තිය කියන යන්න ගොඩක් යහලු ඉන්න මචන් නං කියන්න බෑම නම් කිව ඉටවසේ උන් තරහවෙන මචන් නංකි වෙන කියලා ඉන්න මට කියලා නන්ටිය මතක් කෙන්නෙන්න දැම්ම කමෙන්ට දාපත් හොඳම යාල්වෙත්තම ඒලෙවල් කලේ නැත්ත ඇයි කියලා කමෙන්ට දාන්න ඒලවල් කලේ නැත්තේ ඔලවල් පාස්නති කන්න ආසම දේවල් මොනවද කන්න ආස දේවල් තමා මචන් ඉතින් රයිස් පොත්තු එක දේවල් ආසය මචන් පනින්ද තමා මෙන්න මේ මල්ග හැටින්නේ දවසක අපි සෙට් එකම උඹල යාවට කමට නැත්ත චමුවිද කවිඳ මං මදු කිසි කේසන්න මචන් ඕන දවසක වරෙල් අවුලන්න ඇවිදින්න යන්න ආසම තැන්ටියක් අම්බුලුවාව වගේම නිකම් බෝපී තව ඉතින් තියෙන එක පන්සල් ඒක දිහැස් තියෙන ගොඩක් දෙවල් තින තලවතු ගොඩ වටවල තියනේද බොන්න වසෙන්කොත් වටවල තිය ඉඳහිට පොනො මේ පන්නටය කිව්වෙන ඇත්තම් ෆෝන් එක ඩිස්ලය ඒ නිසා මේටිය කියවපන් හරි අනිවාර දැන් කියව බාවට බයක් උම්මගේ තින උමජ උඹ මගේ අයිය වගේ උඹට මා කවුරගේ උඹට මාව අයියවගෙන මංකට මල්ලිය හරි එකත් හරි හොඳයි ඊලා ප්‍රන්නේ බඳන්න කවද්ද කෙල්ලගෙනම් මොකක්ද වයස කීයද හැමදාම සතුටින් පැටික් කරගන්න ඉන්න බෝ ආදරය හැමදාමත් වැඩින්න එක අපට කියපන් කියල කමෙන්ට ඇත්දල් තාම බඳන්න හිතලවන්න නෑමජන් අනිවාරෙන් කසාදයක් බැන්දොත් ගොඩත් අනිවාරෙන් කියනම් ඊළඟ ප්‍රන්් නසක්කට මොකද වුණ ඔය නසක්ට ඉන්ඩිවන් ටිට්ටොක් කර යන්න කැමතිම තැන මොකක්ද ඇත්ත වසයකෝ ලැට්ටිකට ද බඩ අමාරුවක් කක්ක බරක් කනවත්ම ලැට්ට තම යන්න නිසා යන්න කැමති හරිම කැමති ගයිස් මේ වහිනවා ඉළඟ අන්තිය පන්නේ බෝ බදිනිකවත් දාන්න ඔක කලනුත් තව මජයක් කෙනෙ ඇත් වසකෝ දැම බදින්න අනිවාරෙන් මේ බඳදවර මේ වෙඩින්න උලට කියන්න හොදේ පරේ ලවල් වන්න පහි වහින වහින A few moments later යාලුවනේතින් මේ වරසාාවෙන් බාධාවුණ අපි වීඩයක් කරන්න ගත්ත තොන් නෝකතම පන්නේ වහිනවා දැනුත් වහිනමචන් එලින්න පරේකයි මේ කාමරඇතුලටයි ඉතින් ඔන්න වාලා අහ ප්‍රන්් හැම එකටම මං උත්තර දුන්නා තැංකව කොමෙන්ට් දැම්මට කට්ටියල මයි පන්නැවට ඒනම් මම මේ විඩිය සමුගන්න අදන්නේ අපි ආයත් මෙයාගේ වීඩියකින් හමි වුණ අදත් හැමෝටම ජයවා නෝන්ජල්පා YouTube channel එක subscribe කරමු නැති කෙනෙක් ඉන්නවනම් අනිවාර්යෙන් subscribe පරද්දාලා තියන්න ඉස්සරහටත් වීඩියෝ ගේන්න ජය වේවා